හෙලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් guys ඊළඟට මම කරන්න හදන්නේ මේ මගේ view එක පොඩ්ඩක් වෙනස් වෙලා නේද guys. ඔන්ලයින් එක පොඩ්ඩක් change කරගන්න. සාමාන්‍ය මේ ගාන නේද තියෙන්නේ? ඔය ගානනේ. මේ ගාන වැඩි තවන්ද? මේ ගාන වැඩිනේ. අරක ගාන. ඔය ගාන ඇති. හරිද guys ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට මම කිව්වා නේද? මම මතකත් නැහැ guys. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා guys මගේ YouTube channel එකට. ඉතින් guys අද මම කරන්න හදන්නේ ඊළඟ spaceship part එක collect කරන එක. මේ මීජාති කාර් හැමදැනම තියෙනවා guys. මේ ඊළඟ spaceship part එක collect කරන්න තමයි මම හිතන් ඉන්නේ. බලමු guys මුලින්ම අපි location mark කරන් ඉමු. ලොකේෂන් එක guys ඔයාලට හොයාගන්න ලේසි. අර කට්ටිය ජනාධිපති මන්දිරයේද මොකක්ද කියන්නේ guys අන්න ඒක මං හිතන විදිහට guys මෙන්න මෙහෙම තමයි guys එතනට එන්නේ. දැන් හිතන්න දැන් මේ ෆ්‍රැන්ක්ලින් බොස්ලා ගේ තියෙනවා. ඊට පස්සේ මෙතන වැව වගේ එක තියෙනවා. ඊට පස්සේ ඔහොම තියෙනවා. මේ මෙතන තියෙන්නේ guys ඔයාලට පේනවා මේ පොඩි කොටුවක්. ඒ කොටුව ගාව මෙන්න මෙතන තියෙනවා guys ලොකු ගෙයක් වගේ එකක්. හරිද? අන්න එතන එක පොඩේ මම මේ ලොකේෂන් මාක් කරන්නේ මෙතන ක්ලික් කරලා zoom කරලා මෙන්න මෙතන guys හරියට මෙන්න මේ කැලේ දෙක මැද්ද තමයි ඔය කියන spaceship part එක තියෙන්නේ. හරිද? ඕනනම් guys වීඩියෝ එක නවත්තලා මේ මාක් කරගන්න. හරි? පේනව නේද? ඔන්න guys අපි පොට් එකට යන්. ඉතින් guys ඔයාලා මොකද කරන්න ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් guys පුළුවන් නම් වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න. අනිවාර්යයෙන් පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාලා වීඩියෝ එක ෂෙයා කරලා මට ෆුල් සබ් එකක් දෙන්න. ඉස්සරහට GT5 එකේ සුපිරි මාතල් වීඩියෝ මේකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව guys ඔයාලට තව මේ මම RDR2 Hogwarts Legacy වගේ ඒවාත් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. GTA 6 ආපු ගමන් GTA 6 ගේන්න බලාපොරොත්තු වෙනවා මේ ඒක ඉතින් ඉස්සරහටනේ තව ඉතින් අවුරුදු දෙකක් විතර තියෙනවා මම හිතන්නේ. ඒකේ ඊට කලින් guys ඉතින් channel එක මේ හොඳ මට්ටමකට ගන්න මට උදව් කරන්න ඔයාලා. එහෙම ගත්තොත් guys මම GTA 6 අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම ප්ලේ කරන ආපු ගමම guys ආපු ගමම ප්ලේ කරනවා. ඒ කියන්නේ කීයක් වුණත් කවන්නේ නැහැ guys. බයි කරලා ප්ලේ කරනවා. මම සාමාන්‍යයෙන් ඔය Rockstar ලගේ හොඳ ෆෑන් කෙනෙක් guys. ඉතින් මම සාමාන්‍යයෙන් ගේම් එකක් ආපු ගමන් සාමාන්‍යයෙන් මම බයි කරනවා. ඒක මම සාමාන්‍යයෙන් guys ඔය crack සාමාන්‍යයෙන් guys crack file එකක් එන්න සැලකිය යුතු කාලයක් යනවා. ඒ කියන්නේ මොකද ඔක crack කරන්න ලොකු කාලයක් යනවානේ. ඔය crack කරන්නේ ඉතින් hackers ලා කියලා කියනවා. එම ඒ කියන්නේ ඒක මේක එක hacker ලා කියන්නේ ඉතින් මිනිස්සු තමයි guys. හරි අමුතු කට්ටිය නෙමෙයි. ඉතින් මේ ඔය hacker වර්ග දෙක තුනක්ම ඉන්නවා ඉතින්. මේ එමෙ crack කරන්නත් ඉතින් සාමාන්‍යම හිතන්නේ අවුරුද්දක් විතර යනවා crack කරලා එහෙම එන්න. මේ ඒ වැඩ නැහැ ඉතින් මේ ආපු ගමන් මම බයි කරලා ඔයාලට මම ගේම් එක ගේනවා ප්ලේ කරලා. ඉතින් guys අනිවාර්යයෙන්ම මේ channel එක subscribe පාරක් දාලා මට full support එකක් දෙන්න. ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් මට දෙන්න පුළුවන් ලොකුම support එක. subscribe පාරක් දාලා අනිවාර්යයෙන්ම like එකක් දාන්න. හරි? දැන් guys මෙන්න මෙතන ඉතින් ආයේ location mark කරන්න දෙයක් නැහැ. ඔන්න උතන තමයි guys තියෙන්නේ. හරි? මෙතනින් තමයි ඉතින් නගින්න තියෙන්නේ. මෙතන guys city එක බලන්න පුළුවන්. ඊට ඩවුන් දැක ස්නයිපර් එක අරන් බැලුවා නා. මුන් දෙන්න මොනවද කරන්න කියලා බලන්න වෙයිද? බලමු ස්නයිපර් එකද ක්ලියර් මේකද කියලා. මිනිස්සු බය වෙනවා guys. හරිද guys? ඊට පස්සේ guys ඔයාලට පේනවද ස්පේස්ෂිප් පාර්ට් එක? ෆෝන් එක අරන් පෙන්නන්නන්නේ. උතර මිනිස්සුත් ඉන්නවනේ guys.
අරුන් කෑ ගහනවා guys. ඔන්න තියෙනවා guys. ස්පේස්ෂිප් පාර්ට් එක. පේනවනේ. එහෙනම් guys ඉතින් අපි ඒකත් කලෙක්ට් කරමු. ඔන්න guys 25 වෙනි ස්පේස්ෂිප් පාර්ට් එක තමයි මේ කලෙක්ට් කරේ. ඉතින් guys ඊළඟට ඔයාලා දිගටම වීඩියෝ ටිකත් එක්ක සෙට් වෙලා ඉන්න guys අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් බලපු ගමන් දාපු ගමන් ඔයාලට බලන්න ඕන නම් අනිවාර්යෙන් බෙල් බටන් එක අර එතන තියෙන්නේ guys. ඒකේ වැටෙනවා all the එයා ගොඩක් වැටෙනවා. ඒ තුනක් දුක වැටෙනවා. ඒ තුනෙන් එකක් අනිවාර්යෙන් දාගන්න. හරි. මේක උඩ මොකද බලන්න දේවල් නැහැ guys. Okay, new Hey, idea Brian, for what's a up? show. It's called What's up? Never Too Late. මගෙන් දැහුව. Man, you have got to send me out on more stuff, Brian. මගෙන් නෙවෙයි ඇහුවේ. Oh, insane! Insane! You're going down. ඌ මගේ පස්සේ එනවා guys. මම සාමාන්‍ය ඔන්න ඔයකට තමයි guys කරන්නේ. සාමාන්‍යයෙන් guys ගෑනු කෙනෙක් You're wondering, hands grabby head. ගෑනු කෙනෙක්ට කිව්වොත් guys ගෑනු කෙනාව මැරෙනවා ගෙලින්ම. Holy shit. Ah, fuck. ගහලා දුවන්න ඕනේ guys. Ah, that's right. Nobody fucks Wow. fucking actor, bitch. Yeah, sure, whatever. ඌ දැන් කොරගහ guys යන්නේ දැන් ආපහු හරි ගියා. දැන් ආපහු බලමු ඌට පාරක් ගහන්න. Can you believe it? ඔව් දැන් දුවනවා guys. හොඳ වැඩේ උකට. මෙතන තමයි guys ජනාධිපති මන්දිරය කියලා තියෙනවා කියලා කියන්නේ. ඔය සමහර කට්ටිය guys මෙතන අර මේ ඔය ජනාධිපති ඇවිල්ලා කතාවක් කර කර ඉදී අර මරනවා. ඒ මොඩ් යූස් කරලා කියන්නේ මම මේ මොඩ් මුකුත් නැහැ guys. මේ ඇවිල්ලා ඔරිජිනල් ගේම් එක මේ එපික් එකෙන් තමයි මම නම් බයි කරලා තියෙන්නේ. ගොඩක් අය ස්ටීම් එකෙන් බයි කරන්නේ. No fucking way. හරිද guys එහෙනම් මම මෙතන වීඩියෝ ගෙන් කරනවා guys. මෙතන මිනිස්සු නම් ගොඩක් ඉන්නවා guys. සාමාන්‍ය ජනාධිපති මන්දිරයක් වුණාම guys මිනිස්සු එහෙම ඇසිරෙන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් මේ ජනාධිපති මන්දිරයක් වෙන්න දෙන්නේ නැහැ. මොකද ජනාධිපති මන්දිරයක් නම් guys මේ විදිහට මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. සාමාන්‍ය සිවිලියන්සුන්ට. මෙතන සාමාන්‍ය සිවිල් මිනිස්සු ඕන් තරම් ඉන්නවා. හරි ආමිකින් එක්කවත් නැහැ පොලිසියෙන් නැහැ මොකෙක්වත් නැහැ. මේක ඉතින් පැහැදිලිවම guys ජනාධිපති මන්දිරයක් නන් නෙමෙයි ඉතින්. හරි. අන්න ඉතින් වැද්දුවනේ. අර මල පයින්නවා guys ඒ වාහන වර්ධනය කරන නිකම් බුරුවට. මෙන්න මෙතන මරු guys. මේවේ ඉඳ ගන්න පුළුවන් වෙන විදියට guys හැදුවා නම් ඇත්තටම මේ GTA 5 කියලා කියන සුපිරි ගේම් එකක්. මේ නංගි මොනවද දන්නේ නැහැ කරන්නේ. Hey, what's up with you? Hello there! Hey! Bitch! Man, you a genetic experiment gone wrong, dawg. Oh, please. And people say I'm a disgrace to society. Stop that right now or I'll report Man, you suck. I'm English. Punk. That's quite enough. I'm calling the police. ඉතින් කන වැඩම ඉතින් කරන්නේ. පොලිසියට කෝල් කරනවා. හරි guys එහෙනම් මම මෙතන වීඩියෝ ගෙන් කරනවා guys. ඔයාලා හැමෝටම ජය වේවා. අරු guys පොලිසියට කෝල් කරනවද කොහෙද? හරි guys එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම guys ජය වේවා.